යන්න රමල් වඩේ ගෙනල්ලා කන්න. කැමරාවේ පොඩි අවුලක් තිබුණා දැන් තමයි ඔන්න හදාගත්තේ මේ වීඩියෝ වෙන්නේ නැතුව ගියා. ඔච්චර වෙලා ලස්සන දැන් ගොඩකින් ආවා අපි මේ වීඩියෝ කරන්න බැරි වුණා ඉතින්. දැන් අපි යන ගමන් ඉන්නේ රිවර්ස්ටන් පාරේ. මම යන ගමන් විස්තරේ කියන්නම් අපි කොහෙටද යන්නේ මේ මොකද්ද මේ වැඩේ කියලා. ඇත්තටම ට්‍රිප් එකක් නෙමෙයි යන්නේ අපි වෙන වැඩකට යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු දැන් මේ අපි රිවර්ස්ටන් හරහා මේ වැඩේ දාගත්තේ මේ අපිට ඉතින් ලස්සන බල බල යන්න පුළුවන් නේ අනිත් පාරෙන් යනවට වැඩිය.
Hi guys, ඉතින් ඔන්න අපි රිවර්ස්ටන් හරහා ලග්ගලට යන ගමන් ඉන්නේ. මට කියන්න බැරුණා අතරින් එද්දි මේ කැම් එකේ පොඩි අවුලක් කියලා තියෙන්නේ. දැනටත් මේ මීදුම වගේ බැඳිලා තියෙන ඉස්සරහා. අපි ලග්ගලට යන ගමන් ඉන්නේ මේ රිවර්ස්ටන් හරහා. අපි ලග්ගලට යන්නේ අපේ ගමේ අයියා කෙනෙක්ගේ පොඩි වැඩකටත් එක්ක. ඉතින් අපි ඒ ට්‍රිප් එකක් විදිහට අපි යොදාගත්තා මේ පැත්තෙන්ම යන්න. ඉතින් මේ රිවර්ස්ටන් බලාගෙන යන්න පුළුවන් හින්දා අපි රිවර්ස්ටන් අතන උඩ නැවැත්තුවේ නෑ. අපි මේ පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. අපිට දැන් ඉක්මනට යන්න ඕනේ පරක් වෙලත් එක්ක තියෙන්නේ. දැන් යනකොට හවස් වෙනකොට ඒ පාරේ අලි ඉන්නවා. ඒ හින්දා අපි ඉක්මනට යන්න ඕනේ අලි එන්න කලින්. අර පැත්තෙන් පේනවා ලස්සනට රිවර්ස්ටන් වල මේ දැන් අපි පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මානිගලේ පේනවා. කඳුකර ඔක්කොම ටික පේන කඳු ටික නකල්ස් වල. ඉතින් හරිම ලස්සනයි. අපි බයික් එකේ තමයි යන්නේ. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. හරිම ලස්සන තැනක තමයි අද අපි ඉන්නේ. ඔන්න රමලුත් ඉන්නවා. ලග්ගලට ගිහින් බලමු බැටරි එකක් බහලා තියෙන්නේ GoPro එකේ. බලමු ෆෝන් එකෙන් අර ඉතුරු ටික වීඩියෝ කරගන්න. පේන්නේ නැහැ නේද මේ බැඳිලා තියෙන මෙතන ඉස්සරහා මේ ඉදුම් වගේ බැඳිලා තියෙන්නේ. දැන් ඉන්නේ ඔය කළුගඟ ජලාශය ළඟ. ලස්සනට පේනවා මෙතනට view එක. රමල්ගේ කුණ්ඩැල්ලෝ එල්ලිලා. ලේ නවතිනවා නිකන්. අපි ගිහින් බලමු ඉස්සරහට. තාම අපිට ටික දුරක් යන්න තියෙනවා ලග්ගලට යන්න. අපි ගිහින් බලමු. මේ බීචේ ලග්ගල නගරයටයි ලග්ගල නගරය. හරි ඉතින් අපි ඔන්න ලග්ගල ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. අපි ලග්ගල ටවුන් එකේ තියෙන පන්සලකට තමයි අද ආවේ. හෙට තියෙනවා ලග්ගල ඒ පන්සලේ මේ මුල්ගල තැබීමේ මහෝත්සවයක්. ඒක අර මේ පිළිම වහන්සේලාගේ මේ මුල්ගල තබන්න තමයි යන්නේ. අපේ පැත්තේ මාමා කෙනෙක් තමයි මේ පිළිම වැඩ ටික කරන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි ආවේ ෆොටෝ ගන්න එහෙම. ඉතින් මේ තියෙන පන්සල ඔන්න ඕක තමයි අද අපිට අවසානට අපිට එන්න ඕන තැන. ඉතින් හෙට මම මෙතන අනිත් වීඩියෝ ටික දාන්නම් අනිත් vlog එකේ. ඉතින් ඒකත් බලන්න. එහෙනම් ඉතින් අදට vlog එක මෙතන ඉවර කරනවා. ඉතින් එහෙනම් ජය වේවා හැමෝටම.